හරි. එහෙනම් ඉතින් කොහොමද? ඉතින් ඔන්න හතරවෙනි පාඩම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කතා කරාට පස්සේ ඒ ටියුට් එක සම්පූර්ණයෙන්ම අපි ඉවර කරා කතා කරලා. ඉතින් පස්වෙනි පාඩමට ඇවිල්ලා තිනවා ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. ඉතින් ඔයා හතරවෙනි පාඩමේ ටියුට් එක මිලදී ගත්තා වගේම ඔයාලට පුළුවන් පස්වෙනි පාඩමේ ටියුට් එකත් ඒ විදිහටම මිලදී ගන්න මගේ WhatsApp නම්බරේ දාලා තියෙනවා. ඒකට කතා කරලා ඔයාගේ විස්තර ටික එවුවට පස්සේ දවස් 3ක් 4ක් ඇතුළත ඔයාගේ ටියුට් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මම ටියුට් එක සල්ලි වලට දෙන්නේ ඇයි කිව්වොත් මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මම මේකට ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මහන්සි වෙලා තමයි මේ දේ දෙන්නේ. ඉතින් ඔයාලටත් ඒකේ අගයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වටිනාකම මේකට දීලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. එහෙම කාට හරි කිසිම අවුලක් නැහැ. ටියුට් එක ගත්තේ නැහැ කියලා වීඩියෝ එක බලන්න බැරි වෙන්නේ නැහැ. මේක YouTube නේ දාලා තියෙන්නේ. ඔයාලට ඕන තරම් නෝට් එකක් ගහලා හරි ඔයාලට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා හරි ඕන විදිහකට බලන්න පුළුවන්. මම අර මගේ පැත්තෙන් ඉල්ලන්නේ මම වෙච්ච මහන්සියට ඔයාලට පුළුවන් නම් මම මේ වීඩියෝස් කරන එකට ඒ අගය දෙන්න. එතකොට ඔයාටත් වටිනාකමක් තියෙනවා. එකෙන් මටත් වටිනාකමක් එනවා. හරි. ඒත් එක්ක තමයි මම මේ වීඩියෝ එකේ ටියුට් එක සල්ලි වලට දෙන්නේ. හරි. ඉතින් එතනින් එහාට ගත්තොත් එහෙම අද කතා කරන්න යන්නේ අර පාඩමෙන් පොඩ්ඩක් ඉස්සරහට. තව පොඩ්ඩක් ඇතුළට යනවා ඕන්න. අපි මූල්‍ය ප්‍රකාශන කියන්නේ දෙකක් කතා කරානේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනේ, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ. මෙන්න මේකට පොඩ්ඩක් දැන් ඔන්න වටෙන් ගොඩෙන් එකතු වෙන්නයි යන්නේ. හරිද? අමාරු නෑ. හරියට අල්ලගත්තොත් මෙන්න මෙතන තමයි ඔයාලට මැච් එක ගහන්න තියෙන්නේ. මෙතන වද්දාගත්තා කියන්නේ ඉතින් හත්වෙනි ප්‍රශ්නේ දෙවනි ගාන MCQ වල 34 ඉඳලා උඩටත් අනිවාර්යෙන්ම හරියන එක හරියනවාමයි. ඉතින් මේ කෑල්ල ඉවරනාට පස්සේ මේ ටියුට් එකෙන් පස්සේ අපි පාස් පේපර් කතා කරනවා. එතනින් එහාට වැඩේ ඉතින් යන විදිහ මෙතනින් තමයි බේස් එක. හොඳ අවබෝධයක් තියෙන්න ඕනි පාඩම ගැන. හරි? ඔක්කොටම කලින් ඔයා ඉස්සල්ලාම දැනගන්න ඕනි ගැලපුම් සටහන් මූල්‍ය ප්‍රකාශන කතා කරන්න කලින් කාලච්ඡේදයක් කියන්නේ මොකක්ද කියලා. හරි? ටියුට් එකෙන් මම දාලා ඇති බලන්න කාලච්ඡේදයක්. කාලච්ඡේදයක් කියන්නේ මොකක්ද? දැන් මම මෙහෙම කියන්නම්කෝ. අපි හිතමු ඔයා දැකලා තියෙනවද මරණ දැන්වීම් වල තියෙනවා උපත විපත. ඉපදුන දවසක් තියෙනවා එයා විපතටපත් වුණා. මරණ දවසක් තියෙනවා. එතකොට මේකට අපි කියනවා එයා ජීවත් වුණ කාලච්ඡේදය. හරි. අපි හිතමුකෝ දැන් පැකේජ් එකක් ගත්තා කියමුකෝ. ඔන්න දැන් ඔයා ගහන්න. පැකේජ් එක ගහනවා මම බ්‍රෑන්ඩ් සඳහන් කරන්න නැතුව ඉන්නම් කියමු. මොකක් හරි බ්‍රෑන්ඩ් එකකින් ටෙලිකොමියුනිකේෂන් ආයතනයක අපි හිතමුකෝ මොකක් හරි බ්‍රෑන්ඩ් එකකින් ගහනවා ඔයා මොකක් හරි කම්පැනි එකකින් අපි හිතමු අප්‍රේල් මාසේ වගේ අප්‍රේල් මාසේ 10 පැකේජ් එක ගෙවුවා. දින 30යි. එහෙනම් කවදාද ඉඳි ඉවරන්නේ? ඊළඟ අප්‍රේල් නෙමෙයි. ඊළඟ මැයි 10 වෙනිදා 9 රෑ මේක ඉවර වෙනවා. හරි. ඔන්න දින 30ක කාලච්ඡේදයක්. දැන් බලන්නකො මේ උදාහරණේ. පටන් ගන්න දවසක් තියෙනවා කාලච්ඡේදයකට ඉවර වෙන දවසක් තියෙනවා. මේ බලන්න. මේ වගේ තවත් උදාහරණ ගන්න පුළුවන්. ඔය ඕනවත් දැකලා ඇති. හරි. මෙන්න මේ වගේ තමයි ගිණුම් කරණයේ තියෙන ගිණුම් කාලච්ඡේදය. ඒකටත් මේ වගේම පටන් ගැම්මකුයි ඉවර වෙන දවසකුයි තියෙනවා. හරිද? එක කාලච්ඡේදයකට පටන් ගැම්මකුයි ඉවර වෙන දවසකුයි තියෙනවා. මෙන්න මේ වගේ. ස්ටාර්ට් ඩේට් එකයි එන්ඩ් එකයි. සාමාන්‍යයෙන් අපි ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ අවුරුද්දකට. අවුරුද්ද පටන් ගන්නවා කියමු 2025 1 ඉවර වෙන්නේ 2025 12:31. හරිද? ඔන්න කාලච්ඡේදය. දැන් මෙතන එන්නේ මූල්‍ය ප්‍රකාශන ගැලපුම් සටහන් සහිතවනේ. එහෙනම් අපි ඉස්සල්ලාම ඉගෙන ගන්න ඕනි මොකක්ද මේ ගැලපිල්ලක් කියන්නේ කියලා. හරි. ඒතර මේ කාලච්ඡේදය ඇතුලේ තමයි මේ ගැලපිල්ල තියෙන්නේ. හිමින් යන්න. හරිද? දැන් මෙන්න මෙහෙමයි. ගිණුම් කාල පරිච්ඡේදයට එන්න ඕනි ඔක්කොම ගණදෙනු ටික සටහන් කළ යුතු උවද සමහර ඒවා තියෙනවා සමහරක් පොත්වලට ඇවිල්ලා නැහැ. ඒ වගේම
කාල පරිච්ඡේදයට අදාළ පරිදි ගැළපිලත් නැහැ. මොකක්ද ඒ කිව්වේ? දැන් අපි යන්නේ ගැළපිල්ලක් මොකක්ද කියලා හඳුනගන්න. දැන් කාල පරිච්ඡේදයක් කියන්නේ ඔන්න ඔය වගේ එකක් කියලා මම උදාහරණයකින් පෙන්නනවා. ඒක පටන් ගන්න දවසක් තියෙනවා, ඉවර වෙන දවසක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ තියෙනවා සමහරක් ගණදෙනු තියෙනවා පොත්වලට ඇවිල්ලත් නැහැ. කාල පරිච්ඡේදයට ඕන විදිහට ගැළපිලත් නැහැ. ඒ කියන්නේ කාල පරිච්ඡේදයට ඕනි ටිකක් තියෙනවනේ. සමහර ඒවා තියෙනවා එක්කෝ වැඩිපුර ඇවිල්ලා තියෙනවා. කාල පරිච්ඡේදයට වැඩිපුර ඇවිල්ලා තියෙනවා. වැඩිපුර දාලා. එක්කෝ අඩුවෙන් දාලා. එක්කෝ අරගෙනම නැහැ. දැන් මොකද අපි කරන්නේ? මෙන්න මේ ටික කාල පරිච්ඡේදයට ඕන විදියට අපි හරි ගස්සන්න ඕනේ. කාල පරිච්ඡේදයට ඕන විදියට හරි ගස්සන එකට තමයි අපි කියන්නේ ගැළපිලි කියලා. කාල පරිච්ඡේදයට ඕන විදියට හරි ගස්සන්නේ කොහොමද? වැඩිපුර දාලා නම් ඒව අයින් කරනවා. අඩුවෙන් දාලා නම් එතනට එකතු කරනවා. අඩුවෙන් දාලානේ කාල පරිච්ඡේදයට නම තෝනි. අරගෙනම නැත්තම් ගෙනවිත් දානවා. මෙන්න මේ ටික ගන්න. මේ ටික අරන් නෑ ඔයා. ගෙනවිත් දානවා. තේරුණාද? මෙන්න මේ වෙනස්කම් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ගැළපුම් කියලා. මෙන්න මේ විදිහට වෙනස් කරන එකට තමයි අපි කියන්නේ ගැළපුම් කියලා. නැත්නම් ගැළපිලි. මොකක්ද කිව්වේ? කාල පරිච්ඡේදයට එන්න ඕනි සමහරක් ගණදෙනු පොත්වලට ඇවිල්ලත් නැහැ. කාල පරිච්ඡේදයට අදාළ පරිදි ගැළපිලත් නැහැ. එක්කෝ ඒ කියන්නේ ගැළපිලා නැහැ කියන්නේ වැඩිපුර දාලා අඩුවෙන් දාලා අරගෙනම නැහැ. මොකක්ද ඒව කරන්නේ? ඔයා බලන්න ඕනේ වැඩිපුර දාලා තියෙන්නේ මොනවාද කියලා. අපි ඒක උගන්වනකො මොනවාද ඒ වැඩිපුර දාලා තියෙන්නේ කියලා. අඩුවෙන් දාලා තියෙන්නේ මොනවාද කියලා ඔයා බලන්න ඕනේ ගාන දිහා දැක්කම. අරගෙනම නැත්තේ මොනවාද කියලා ඔයාට පේන්න ඕනි ගාන දිහා බැලුවම. වැඩිපුර දාපු ඒවා අයින් කරනවා, අඩුවෙන් දාපු ඒවා එකතු කරනවා, අරගෙන නැත්තම් කෙනෙකුට. ඒවට තමයි අපි කියන්නේ ගැළපුම් සටහන් කියලා. මේ ගැළපුම් කරලා තමයි අපි මූල්‍ය ප්‍රකාශන හරියට ඉදිරිපත් කරන්නේ. මේ ගැළපුම් කරේ නැත්තම් මේවා වැඩිපුර දාලා අඩුවෙන් දාලා පෙන්නවුවට පස්සේ ඇත්ත තොරතුරු අපේ ඇල්මැති පාර්ශවයන්ට දෙන්න පුළුවන්ද? ඇත්ත තොරතුරු යාලා දන්නේ දැන් සමහර එකක් කාල පරිච්ඡේදයට ඕනේ නැහැ. නමුත් වැඩිපුර දාලා. එතකොට මේ වගේ මූල්‍ය තොරතුරු මොනවා වෙනවද? කිසිම මේ සත්‍යභාවයක් නැහැ, නිවැරදි බවක් නැහැ. හරියට ඕන විදිහට නෙවෙයි අරන් තියෙන්නේ. අන්න ඒක නිසායි අපි ගැළපිලි එහෙම නැත්නම් ගැළපුම් සටහන් තියන්න ඕනේ. තේරුණාද? ඔන්න ඕකට තමයි ගැළපුම් සටහන් කියන්නේ. අර පාඩමේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා. හරි? එහෙනම් ටියුට් එකේ තියෙනවා. ඔයත් බලන්න හොඳට කියවලා. හරි. කතා කරන්න ඕනේ දැන් මේ අපි ගැළපිල්ලක් කියන්නේ මොකක්ද කියලා කතා කරානේ. එතකොට මේ ගැළපුම් සටහන් තියන්නේ අපි එක්තරා සංකල්පයකට අනුව. හරිද? ඒ සංකල්පය මොකක්ද කියලා බලමු. එතකොට මෙතන සංකල්ප දෙකක් ඉගෙන ගන්න ඕනේ ඔයා. මොකක්ද දන්නවද? එකක් තමයි උපජිත සංකල්පය. අලුතෙන් මම තේරුම කියලා දෙන්න. උපජිත සංකල්පය. ගිණුම් කරන්නේදී එන්නේ. අනිත් එක තමයි මුදල් සංකල්පය. උපජිත සංකල්පය මුදල් සංකල්පය. හරිම වැදගත්. මාරම ඉම්පෝටන්ට් දෙයක් තමයි මේක අවබෝධ කරගන්න එක. මේකෙන් මොකක්ද කියන්නේ කියන එක. නැත්තම් ගැළපිලි කියන ඒවා ඔයාලට දැම්මම ඇයි කියන එක ඔයාගේ ඔළුවට වදින්නේ නැහැ. ඒකෙන්ද අපි හේතු දැනගෙන යන් ඉස්සරහට. උපජිත සංකල්පයෙන් කියන්නේ දැන් ආදායමකට අදාළව මුදලින් ලැබුණු ප්‍රමාණය කුමක්වත්. හිතමුකෝ ආදායමක් තියෙනවා රුපියල් 50000ක්. රුපියල් 50000යි ආදායම. අපි හිතමුකෝ ආදායම තමයි විකුණුම් කියලා. විකුණුම් කොටස් දෙකයි කියලා දන්නවනේ. අත්පිට ණයට. අත්පිට කියන්නේ සල්ලි ඒ වෙලෙම ලැබුණ 30000යි. ණයට ලැබුණ 20000යි. හරිද? උපචිත සංකල්පය කියන්නේ ආදායම් වලට අදාළව මුදලින් ලැබුණ ප්‍රමාණය කුමක්වත්. මුදලින් ලැබුණේ 30000යිනේ. ඒක වැඩක් නැහැ.
කාලච්ඡේදයට අදාළ තියෙනවනේ 50000. ආදායම් වලට අදාළව කාලච්ඡේදයට අදාළයි විකුණුම් කියලා රුපියල් 50000. මුදලින් ලැබුණා හෝ නැතා අපි මේ 50000 තමයි ආදායමක් විදිහට ගන්නෙ. හොඳට අවබෝධ කරගන්න. මොකද්ද මං කිව්වේ? මුදලින් ලැබුණද නැද්ද කියන එක වැදගත් නෑ. අපිට කියන්නේ මුදලින් ලැබුණා. 30000 නෙවෙයි ආදායම. 50000. ඇයි ඒ? ණයට ලැබුණ එකත් ණයට වික් එකත් කොයි වෙලේක හරි අපිට ලැබෙයි. ආදායමක් විදිහට ගන්නවා. ඒක ලැබෙන්නෙම නෑ කිව්වේ නෑනේ. මුදලින් ලැබුණා කියන එක ආදායමක් නෙවෙයි. අපිට කාලච්ඡේදයට අදාළ කොච්චරද? ඒ ප්‍රමාණය තමයි ආදායම. වියදම් ඕකේ අනිත් පැත්ත. වියදම කියන්නේ මෙතනින් පෙන්නන්න. රුපියල් 10000යි වියදම. මොකක්ද? ලයිට් බිල. ලයිට් බිලට විදුලියනේ. විදුලිය කියලා මුදලින් ගෙව්වා. මුදලින් ගෙව්වා හොඳේ. මුදලින් ගෙව්වා 5000යි. ගෙවා නැත 5000. මේ පාර 5000යි තමයි දාලා තියෙන්නේ account එකට. තව 5000ක් ගෙවිය යුතුයි මේ මාසෙට. කාලච්ඡේදයට අදාළයි. මේ අවුරුද්දට වෙන්න පුළුවන්. මාසයක් කියන්නේ කාලච්ඡේදය අපි අවුරුද්දක් විතර ගන්නේ. මේ අවුරුද්දට 10000ක් අදාළයි ගෙවන්න. නමුත් ගෙවලා තියෙන්නේ 5000යි. 5000ක් ගෙවිලා. නමුත් වියදම ඇත්තටම මේ කාල පරිච්ඡේදය කීයද? 5000යි. නෑ අපිට මුදලින් ගෙවුවද නැද්ද කියන එක වැදගත් නෑ. අපිට ඕනි මේ අවුරුද්දට අදාළවද? එහෙම නැත්නම් මේ කාල පරිච්ඡේදයට අදාළවද? මුදලින් ගෙව්වා හෝ නැතා කියන එක අපිට වැඩක් නෑ. අන්න ඕකයි කියන්නේ උපජිත සංකල්පය. හරිද? ඔන්න ඕකයි උතින් පැහැදිලි කරන්න. බලන්න ටියුට් එකේ තියෙනවා ආදායම් වලට අදාළව මුදලින් ලැබුණ ප්‍රමාණය කුමක් වුවත් වියදම් වලට අදාළව මුදලින් ගෙවූ ප්‍රමාණය කුමක් වුවත් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතු වන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතු වන්නේ යුතු වන්නේ පරිවැදගත් කාල පරිච්ඡේදයට අදාළ හයිලයිට් කරගත්තත් කමන්න වචනේ අදාළ ප්‍රමාණය බවයි. ඔච්චරයි. ආදායම් කියලා සල්ලි වලින් හම්බෙච්ච ප්‍රමාණයම නෙමෙයි වැදගත්. වියදම් කියලා ගෙවුව ප්‍රමාණයම නෙමෙයි වැදගත්. අපිට ඕනි කාලච්ඡේදයට අදාළ කොච්චරයිද කියන එක. මේ කාලච්ඡේදයට අදාළ මුදල් සංකල්පය කියන්නේ ඒක අනිත් පැත්ත. ඒක ලේසි. මුදල් ලැබීම් හෝ ගෙවීම් සිදුවට පමණක් ආදායම් හෝ වියදම් ලෙස හඳුනගන්න. ඒක මුදලින් ගෙවුවොත් හෝ මුදලින් ගෙවූ විට හෝ මුදලින් ලැබූ විට ලැබී ඇතනම් පමණක් ආදායම් වියදම් හඳුනා ගනී. ටියුට් එකේ තියෙනවා හඳුනා ගනී. හරිද? මේක එතකොට ගන්න වෙන්නේ මොකද්ද? මම අර කලින් කිව්වා වගේම අත්පිට වික්ක ප්‍රමාණය විතරයි ආදායමයි. මුදලින් ලැබී ඇතිනේ. ලයිට් බිල 5000ක් ගෙව්වේ 10000යි කාල පරිච්ඡේදයේද 5000 විතරයි වියදම මුදල් සංකල්පෙදී. නමුත් අපි මුදල් සංකල්පේ පාවිච්චි කරනවද මෙතනදී? නෑ. අපි වඩාත් නිවැරදි මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන්න මොකක්ද? මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන්න වඩාත් නිවැරදි උපජිත සංකල්පය. මාරම වැදගත්. උන්ට මතක තියාගන්න. උපජිත සංකල්පය. උපජිත සංකල්පයට අනුව තමයි ගිනුම් උපජිත සංකල්පයට අනුව තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. මොකද්ද මූල්‍ය ප්‍රකාශන උපජිත සංකල්ප වලින් පිළියෙල කරනවා කියන්නේ? මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් කළ යුතු වන්නේ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණය බවයි. අදාළ ප්‍රමාණය බවයි. එච්චරයි. හරි? ඔන්න ඔය සංකල්ප දෙකත් ඔළුවේ තියාගෙන තව ටිකක් ඉස්සරහට මොකද්ද කියලා හඳුනාගත්තට පස්සේ ඔයාලට ඊළඟට තියෙන්නේ 11 පන්තියට අදාළව ගැලපුම් සටහන් ඔයා කීයක් දැනගන්න ඕනද? ගැලපුම් සටහන් තියෙනවා ඔයාට ටියුට් එක බලන්න 1 2 3 4 5 6 7ක් තියෙනවා. අපි බලමු මේ ගැලපුම් සටහන් 7 මොනවද කියලා. එතකොට ඒකේ පළවෙනි එක බලන්න ඉස්සල්ලාම තියෙනවා ගැලපුම් සටහන් 7ක් දැනගන්න ඕනි. මම ලියන්නම් ගැලපුම් සටහන් 1 2 3 4
6 7 ඉස්සල්ලාම ඔයා දැනගන්න ඕනි ගැලපුම් සටහන තමයි උපචිත වියදම්. එහෙම නැත්නම් ගෙවිය යුතු වියදම් කොහොමද මූල්‍ය ප්‍රකාශන වලට ගලපන්නේ? මොනවාද? උපචිත වියදම්. කතා කරමු එකින් එක. ගෙවිය යුතු වියදම්. අන්න පළවෙනි එක. ඔයා මෙන්න මේක හොඳටම දැනගන්න ඕනේ. කොහොමද දිත්ත සටහන් තියන්නේ? කොහොමද මූල්‍ය ප්‍රකාශන වලට ගලපන්නේ? ඊට පස්සේ ලාභ ගිණුමේ කොතනටද දාන්නේ? ඉතිරි වුණොත් එහෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශන කියන ඒ ඔක්කොම ටික අපි කතා කරමු. දැන් පොඩ්ඩ අහලා ඇති එක්ස් කෝලේදී ක්ලාස් එකේදී එහෙම නමුත් හොඳට අහගන්නකො. ඊළඟට ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ඊට පස්සේ බොල්ණයි කියලා එකක් තියෙනවා. එකත් ගලපන්න ඕනි. ඊට පස්සේ ෂෙයා දිනවා. මාරම වැදගත් මාතෘකාවක් ෂෙයා වීම කියන්නේ. ඊට පස්සේ බැංකු ණය පොලී තියෙනවා. ඊට පස්සේ ස්ථාවර තැන්පතු පොලී තියෙනවා. ඊට පස්සේ ඉදිරියට කළ වියදම් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න මෙන්න මෙතනින් ගැලපුම් 4ක් විතර අනිවාර්යෙන්ම 7 වෙනි ගානේ දෙවෙනි කොටසට එන එක එනවාමයි. හරි? උපචිත වියදම් වෙන්න පුළුවන්, ඉදිරියට කළ වියදමක් වෙන්න පුළුවන්, ෂෙයා වීමක් වෙන්න පුළුවන්, බොල්න ෂෙයා වීම නම් ලොවෙත් තියෙනවා. සමහර අවුරුදු වල නැති වුණ අවස්ථා තියෙනවා. බොල්න අයත් එන්න පුළුවන්. ඕකෙන් 4ක් විතර. 4ක් කියන්නේ ඉතිරි 3යි. මේකෙන් දෙකට මැදින් බෙදුවත් ඔයා මේ ඔක්කොම ටික දැනගෙන ඉන්න. ඔය 4 එයිද කියලා දන්නේ නැහැ. තව මීට අමතරව තියෙනවා අවසන්තෝක ගැලපීම. ඒක ගණන් හදද්දී පොඩි පාට් එකක් තියෙන. ඒක එතනදී කතා කරමු. ප්‍රධානම ටික තමයි මේ 7. හරි? මේ 7 හොද්දටම දැනගෙන ඉන්න ඕනි. MCQ ප්‍රශ්නයක් අහන ලකුණක් එතන. ඒක තවත් අර ලකුණු 5න් ඔව් 20ක් කියලා නේ කිව්වේ 120කට වඩා වැඩි කියලා නේ කිව්වේ. ඒක අර 5න් එකට තවත් ලකුණු ඇඩ් වෙනවා. ඉතින් අතහරින්න බෑ. හරියට අල්ල ගන්න ඕනේ. දැන් යම් එකින් එක කතා කරමු මොනවාද මේ කියලා. මේකට කියන තවත් නමක් තමයි ගෙවිය යුතු වියදම්. හරිද? ඊට පස්සේ ආයතනයක් විසින් භාවිතා කර ඇති හෝ ටියුට් එක බලන්න ප්‍රතිලාභ ලබාගෙන ඇති නමුත් ගෙවීම් කර නොමැති. ලේසිම වචනේ තමයි ගිණුම් කාල පරිච්ඡේදයේදී ගෙවිය යුතු නමුත් ගෙවා නොමැත. ඒ මොකක්ද? ගෙවන්න ඕනි තාම ගෙවලා නැහැ. විදුලි බිල කාල පරිච්ඡේදයට අදාළයි රුපියල් 10000ක්. විදුලි බිල ගෙව්වා රුපියල් 7000ක්. එහෙනම් මට කියන්නකෝ ඉතිරිය මොකද්ද? ගෙවිය යුතුයි. කාල පරිච්ඡේදයට අදාළ 10000යි ගෙවලා තියෙනවා 7000ක්. නමුත් ගෙවිය යුතු රුපියල් 3000. මෙන්න මේක තමයි අපි ගලපන්න ඕනේ. කොහොමද ගලපන්නේ? ඕක තමයි උදාහරණේ. ගලපන්නේ අදාළ. දැන් බලන්නකෝ. ගෙවිය යුතු වියදම් කියන්නේ ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ මේක ඇවිල්ලා වගකීමක්. උතර මතක තියාගන්න. වගකීමක්. මූල තත්ත්ව ප්‍රකාශනයට යනවා අපි ගානක් හදනකොට කතා කරමු. ඊට පස්සේ වගකීමේ ප්‍රමාණය තමයි රුපියල් 3000. හරි? 3000 කොහොමද ගලපන්නේ? විදුලි බිල අදාළයි රුපියල් 10000යි. ගෙවලා දින රුපියල් 7000ක්. ගෙවිය යුතුයි රුපියල් 3000ක්. හරි. දැන් මට කියන්න දිත්ත සටහන මොන වගේ වෙයිද? ගෙවිය යුතු වියදම් ගිණුමක් එනවා. ඊට පස්සේ මේක වියදමන්නේ කොහෙන් ගියත් විදුලි වියදම්. එහෙම නැත්නම් අදාළ වියදම් ගිණුම ගිණුම
හර ගෙවිය යුතුයි ගෙවිය යුතු ගිණුම එහෙම නැත්නම් උපචිත කියලා දාන්න පුළුවන් දෙකම හරි බැර හොඳින් මතක තියාගන්න දිත්ව සටහන තමයි උපචිත වියදමකට අදාළව අදාළ වියදම් ගිණුම හර ඇයි ඔයාට මතක නම් වියදම් වැඩිවීම මොකක්ද අර ගෙවිය යුතු වියදම් බැර මම ආපහු මතක් කරන්නම්කෝ මතකද දිත්ව සටහන ටික මතක නැති කෙනෙක් හිටියොත් එහෙම වැඩිවීම අඩුවීම වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් වත්කමකගේ වැඩිවීම හර අඩුවීම බැර වගකීමකගේ වැඩිවීම බැර අඩුවීම හර ආදායමකගේ වැඩිවීම බැර අඩුවීම හර වියදමකගේ වැඩිවීම හර බැර හිමිකම් බැර එනමකක්ද අදාළ වියදම් ගිනුම වියදම්කෝ වැඩිවීම හර ගෙවිය යුතු කියන්නේ වගකීමක් කියලා කිව්වා වගකීමක් වැඩිවීම මොකද්ද බැර පැහැදිලිද මෙන්න උදාහරණය මීට අමතරව තියෙන්න පුළුවන් උපචිත වැටුප් සේවකයන්ට වැටුප් ගෙවිය යුතුයි නමුත් ගෙවලා තියෙන්නේ කොටසක් වෙන්න පුළුවන් ඉතිරි ටික ගෙවිය යුතුයි විදුලිය වෙන්න පුළුවන් ජලය වෙන්න පුළුවන් දුරකථන ගාස්තු වෙන්න පුළුවන් එහෙම නැත්නම් බැංකුවකට ගෙවන්න තියෙන ලෝන් එක පොලිය වෙන්න පුළුවන් තාම බැංකුවට ගෙවලා නැහැ ගෙවිය යුතුයි සම්පූර්ණයෙන්ම ගෙවන්න තියෙන රුපියල් ලක්ෂයක් පොලි රුපියල් 90000යි ගෙවලා තියෙන්නේ එහෙනම් මේ කාල පරිච්ඡේදයට දාලා රුපියල් 10000ක් ගෙවිය යුතුයි අන්න ඔය වගේ ගණන් ටිකක් තමයි උපචිත වියදම් වලට අදාළ වෙන්නේ පැහැදිලිද කතන්දරේ මම මේකත් මතක් කරා හරිද හොඳින් මතක තබා ගන්න උපචිත වියදම් කියන්නේ වගකීමක් අනිවාර්ය වගකීම් කැලලක් වෙනවා අදාළ වියදම් ගිණුම හර වෙනවා ඊට පස්සේ මුදලින් ගෙවුව ගාන 7000යි ඊට පස්සේ තමයි සම්පූර්ණ ගාන හැදෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තව පොයින්ට් එකක් තියෙනවා ලාභ ප්‍රකාශනයේ හදද්දී මෙන්න මේ කියන්නේ දැන් නිකන් මතක තියාගන්න ඕක මතක් වෙයි හොඳට ගණන් හදලා තියෙන ඩයල් එකකට මම මේ මොකද්ද කියන්නේ කියලා කාල පරිච්ඡේදයට අදාළ ගාන තමයි මේ උපචිත සංකල්පය මේ තියෙන මුදලින් ගෙවපු ගාන මේ තියෙන ගෙවිය යුතු ගාන අපිට මුදලින් ගෙවුවා හෝ නැතා වැඩක් නැහැ කියලා කියවන උපචිත සංකල්පෙද මෙන්න විදුලි බිල කාලචිත්‍ර අදාළ 10000 නමුත් අපි ගෙවිය යුතු උපචිත සංකල්පේ මේ උපචිත වියදම් ඒ උපචිත වියදම් කියන්නේ උපචිත සංකල්පේ කැලලගේ එහෙම එතනට අදාළව නෙමෙයි මේක ගෙවිය යුතුයි කියන්නේ උපචිත කියලා කියන්නේ හරිද අදාළ වියදම් ගිණුම හර කරා ගෙවිය යුතු ගිණුම පෙර කරා ඔන්නෝමයි උපචිත වියදමක් ගිණුම්ගත කරන්නේ හරි රෙඩි එන ඉස්සරහට යන්න අරගෙම විරුද්ධ වචනේ ඉස්සල්ලාම ගෙවිය යුතු නම් මේක ලැබිය යුතුයි ලැබිය යුතු ආදායම ලැබිය යුතු වියදම් නෙමෙයි වියදමක් අපිට ලැබෙන්නේ නැහැ ලැබිය යුතු ආදායමක් අපිට ලැබෙන්න තියෙන ආදායමක් ගැන මේ කතා කරන්නේ අපි හරි ඊට පස්සේ මේ මොකක්ද කියන්නේ කාලච්ඡේදයට අදාළව අදාළව ලැබිය යුතු නමුත් තවම ලැබිලා තවම ලැබී නැති ටියුටර් එක බලන්න හදලා ඇති කාල පරිච්ඡේදයට අදාළව ලැබෙන්න ඕනි තාම ලැබිලා නැහැ එහෙනම් ඒව මොනවාද ලැබිය යුතුයි සිංහල වචනේ ගන්න කාල පරිච්ඡේදයට අදාළව මොනවාද අපි හිතමු මෙහෙම ණයට විකුණුම් රුපියල් 60000 ණයට කිව්වම මොකද්ද අපි ළඟ තියෙන භාණ්ඩ ටිකක් ණය ගැතියන්ට දුන්නා සල්ලි දුන්නද අපිට නැහැ එහෙනම් මොකද්ද කාලච්ඡේදයට අදාළව ලැබිය යුතුයි උපචිත සංකල්පය 60000ක් එන්න ඕනි නමුත් ආවද 60000 තවම ලැබී නැත ඇයි ණය ගැතියෝ කියන වත්කමට දාන්නෙම ඇයි
අපිට එන්න ඕන එකක් ලැබිලා නැහැ. අන්න ලැබිය යුතු ආදායමක්. මේ වගේමයි පොලි ආදායමක් වෙන්න පුළුවන්. කියද කියලා දන්නේ නැහැ ගාණ දෙන විදියට. ලාභාංශ වෙන්න පුළුවන් කොටස් අරන් තියෙනවනම්. කියද දන්නේ නැහැ ගාණ තියෙන විදියට. කොමිසක් වෙන්න පුළුවන්. අපිට ලැබෙන්න ඕනි තාම සල්ලි ලැබුණේ නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි ලැබිය යුතු ආදායම් අපි පැහැදිලි කරගන්නේ. මේකෙත් අර විදිහටම දිත්ත සටහන බලන්න ඕන. ඒතර පොඩ්ඩක් මකලා මම පෙන්නන්න. දිත්ව සටහන කොහොමද බලන්න එන්නේ? ලැබිය යුතු ආදායම් කියන්නේ ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොකද්ද? වත්කමක්. හොඳින් මතක තබා ගත යුතුයි. ගෙවිය යුතු වියදම් කියන්නේ වියදමක්. වෙවිය යුතු වියදම් කියන්නේ වගකීමක්. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කමක්. ගෙවිය යුතු නම් වගකීම්, ලැබිය යුතු නම් වත්කම්. ඔන්න වෙනස. එහෙනම් ෂුවර් එකට වත්කම් ගෙනුමක් තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. වැඩි පැහැදිලිද? දැන් මම කියන ඇයි ලැබිය යුතු ආදායම කියන්නේ වත්කමක් නම් මේක හරිනේ. වත්කම වැඩි වෙනවා. අඩු එතකොට කොහොමද අදාළ ආදායම් ගිණුම බැර වුනේ? ඉතින් මං ඉස්සලා කතා කරපු 60 ගමුකෝ ණයට විකුණුම් කොහොම හරි මං කියවනේ විකුණුම් හැදිලා තියෙන ආදායම මුදල් හෝ අත්පිට දෙකේ එකතු වෙයි. එහෙනම් ආදායම් මෙන්නෙන් වැඩි වෙනවනේ විකුණන්න ණයටද මුදලටද කියන එක අදාළ නැහැනේ. ආදායම් වැඩි වෙන්න මොකද උනේ? ආදායම් වැඩි වීම බැර. ඉස්සලා මං ඇඳලා පෙන්නුවා ආයෙ පෙන්නන්න ඕනේ නැන්නේ. වත්කමක් වැඩි වීම හර, වගකීමක් වැඩි වීම බැර, ආදායමක් වැඩි වීමත් බැර. හරි? වියදම් හර, හිමිකම් බැර. ඕකේ? ඔන්න හරි. අපි ගණන් හදනකොට තව ටිකක් පැහැදිලි කරමු. මට ඕනි මෙන්න මේකයි ලැබිය යුතු ආදායම් කියන්නේ කියන එක මට ඔයාලට පැහැදිලි කරන්නයි ඕනේ. හරි? ටියුට් එකක් පොඩ්ඩක් බලන්න. අපි මේ දෙක සංසන්දනය කරමු පොඩ්ඩක්. මේක මාර වැදගත් උනේ. දෙපැත්තට අරන් පෙන්නන්න. හරි. අපි ඉස්සල්ලාම ගෙවිය යුතු නම් මොනවාද? ගෙවිය යුතු නම් වියදම්, ලැබිය යුතු නම් ආදායම්. ඔන්න ඉස්සලා වචන දෙක බලන්නකෝ. ලැබිය යුතු නම් ආදායම්. ඕකේ? හරි. ඉස්සල්ලාම වෙනස තමයි ගෙවිය යුතු වියදමක් කියන්නේ ෂුවර් ඇන්ඩ් ෂොට් මෙන්න මේක වැදගත්. කොහෙන් හරි පැත්තකින් ලියා ගන්න. වගකීම්. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කම් ගිණුමක්. ඉස්සල්ලාම වෙනස. ඊට පස්සේ දිත්ත සටහන කොහොමද වෙනස් වෙන්නේ බලන්න. දිත්ත සටහන් එන්නේ කොහොමද? ඉස්සල්ලා මෙතන වචනෙන් අල්ලන්න. වගකීමක් නම් ගෙවිය යුතු වියදම් ගිණුමක් එනවා. ගෙවිය යුතු ඉස්සල්ලා හර සටහනනේ. කොහොමද වගකීම් ගිණුම වැඩි වීම බැරනේ. ගෙවිය යුතු වියදම බැරට එන්නේ. අදාළ මොකද්ද? අදාළ වියදම අපි දන්නේ නැහැ. ඒක පොලි වියදමක් වෙන්න පුළුවන්. කඩකුලියක් වෙන්න පුළුවන්. ලයිට් බිලක් වෙන්න පුළුවන්. රක්ෂණයක් වෙන්න පුළුවන්. අදාළ වියදම වැඩි වීම හරනේ කොහොමද? අදාළ වියදම් ගිණුම හර. දැන් බලන්න. ඔයා මතක තියාගත්තා නම් වියදමක් වැඩි වීම හර කියන එක ගෙවිය යුතු කියන එක ගැළපෙල්ලෙම දෙනවනේ. උපජිතයි හෝ ගෙවිය යුතුයි කියලා. ඒතුර වගකීම් කියලා දන්නවනේ අනිවාර්යෙන් ලොවෙත් ගෙවිය යුතු වියදම් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම කොහොමද හර කියලා ඔයා දන්නවා. හරි. මෙතනට එහෙනම් මොකද වෙන්නේ? ආදායම්නේ. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කම්නේ. එහෙනම් වත්කම් ගිණුම කොහොමද? වත්කම් වැඩි වෙන්න අදාළ ආදායම් ගිණුම බැර වෙලා මෙතනට එන්නේ මේක අනිත් පැත්ත. ලැබිය යුතු ආදායම් කියන එක වත්කම් වෙන්න බෑ. ලැබිය යුතු ආදායම් හර වෙනවා වත්කමක් නිසා දෙවෙනියට එනවා අදාළ
ආදායම් වෙනුම මොකක්ද දන්නේ නැහැ. එතනත් ස්ථාවර සම්පතක පොලියක් වෙන්න පුළුවන් අපිට ලැබිය යුතු. කඩ කුලියක් වෙන්න පුළුවන්. අපි කුලියට දුන්නොත් මේක බැර වෙනවා. ඔන්න වෙනස. හරිද? පැහැදිලිද? ඉස්සල්ලාම දැනගන්න ඕනි ගෙවිය යුතු නම් වියදම අපි ගෙවන්න ඕනි. ලැබිය යුතු නම් අපිට ලැබෙන්න ඕනි ආදායම. ලැබිලාද නැහැ. ගෙවලාද නැහැ. ගෙවලා නැති නිසායි වගකීමක් වෙන්නේ. ලැබිලා නැති නිසායි තවමත් වත්කමක් වෙන්නේ. දිතසරහන් එන්නේ අදාළ ආදායම් වියදම් දෙකම තියෙනවා. ආදායම් නම් වැඩි වීම බැර, වියදම් වැඩි වීම නම් හර. ගෙවිය යුතු කියන්නේ වගකීමක් නිසා බැර, ලැබිය යුතු කියන්නේ ආදායමක් හින්දා ලැබිය යුතු කියන්නේ වත්කමක් හින්දා හර. සෝරි, එතන පොඩ්ඩක් වැරදුනා. හරිනේ වැඩි. ඔන්න ඔහොමයි කතන්දරේ එන්නේ. හරි? ඔන්න ලැබිය යුතු ගෙවිය යුතු අතර වෙනස. ඔන්න ඒ ගැළපිලි දෙකක් ඉවරයි. අපි තව ටිකක් ඉස්සරහට යමු. හරි. ඔන්න දැන් එතකොට අපි ගැළපිලි හතෙන් දෙකක් කතා කරලා ඉවරයි. උපජිත ණය, මේ උපජිත වියදම්, ඊට පස්සේ උපජිත වියදම් වලට පස්සේ ලැබිය යුතු ආදායම් දෙකක් ඉවරයි. තුන්වෙනි එක තමයි ඔයාලට මතකයි අපි ඉස්සරහ ලිව්වා ටියුට් එක පොඩ්ඩක් බලන්න. බෝල් ණය. බෝල් ණය. බෝල් ණය කියන්නේ මෙන්න මේ වගේ කේස් එකක්. හරිද? ඔයා මෙහෙම හිතන්නකෝ මම ඉස්සරහ මෙහෙම පැහැදිලි කරා. දැන් ඔන්න ඔයා දෙනවා යාළුවෙකුට මේ ඉන්නේ ඔයා. ඔයාගේ ෆ්‍රෙන්ඩ් තමයි මේ ඉන්නේ. යාළුවා. ඔයා මෙයාට දෙනවා රුපියල් 1000ක් ලෝන් එක. ණයට දෙනවා මචං. සතියකින් දීපම් මට ආපහු. මෙන්න දැන් මෙහෙම කේසයක් තියෙනවා. සතියක් ගියා කියමුකෝ. සතියක කාලේ 1/7. අපි හිතමුකෝ මේ ජනවාරි 1 වෙනිදා දුන්නේ කියලා. 7 වෙනිදා දුන්නේ නැහැ මිනිස්සයා. ඊට පස්සේ කොහොමම ගියා අප්‍රේල් මාසෙත් උනා කියමුකෝ. මැයිත් උනා. ජූනිත් උනා. අගෝස්තුත් උනා. ඔක්තෝබරුත් උනා. නොවැම්බරුත් උනා. මේ 2024 කියමු. 2025 ජනවාරි වුණා. මෙන්න පුතා ජනවාරි මාසේ මේ යකා දුන්නා රුපියල් 1000 ආපහු. දැන් මොකද්ද මෙයාගේ පොරොන්දුව? දවස් 7න් මචං දෙන්න. ඔය වගේ උන් ඉන්නව නේද? අනිවාර්යෙන් ඉන්න ඕනේ. දවස් 7 රුපියල් 1000 දෙන්නම් කියලා දුන්නා. දවස් 7න් දුන්නේ නැහැ. අවුරුද්දක් ගිහිල්ලා දුන්නා. මං කියනවා මේක බොල් ණයක්ද? ඔයා දවස් 7 ගියාට පස්සේ හිතනවා මේක ආයේ ජීවිතේට හම්බෙන එකක් නැහැ. පරාද මෙයාට දුන්නේ බොල් ණයක්. නෑනේ යකෝ මූ ආපහු ගෙනලා දුන්නනේ අවුරුද්දකින් හරි. එහෙ මේවට බොල් ණය කියන්නේ නෑ. බොල් ණය කියන්නේ ඔයා නිශ්චිතවම දන්නවා ඔයාට මේ ණය හම්බෙන්නේ නෑ. දැන් ඔයාට මේක හම්බුණානේ. මේ යකා කොයි වෙලේ හරි දෙයි කියලා දන්නවා. කොයි වෙලේද කියලා දන්නේ. සතියකින් දෙනවා කියප එක අවුරුද්දකින් දුන්නේ. අවුරුදු දෙකකින්ද දන්නේ. එහෙනම් දෙනවා කියලා දන්නවනේ. එහෙම ණය බොල් ණය නෙවෙයි. කවදාවත් දෙන්නේ නෑ. මං කියන්නේ යාළුවා මැරියන් කියලා. යාළුවට පිස්සු වැදුනා කියමුකෝ ට්‍රැක්. මූට ආයේ සල්ලි නෙවෙයි මූ මොකුත් දන්නේ නැහැ. සල්ලිවත් දන්නේ නැහැ. මූට ආයේ දෙන්න හේතුවකුත් නැහැ. මූ දෙන්නේ නැහැ. මූට සල්ලි දෙනවා විතරයි ආයේ ගන්න බෑ. අන්න ඒව බොල් ණය. ජීවිතේටම දන්න ඔය හම්බ වෙනවා ආයේ හම්බෙන්නේ නැහැ කියලා. අන්න බොල් ණය. ව්‍යාපාරයකක් තියෙනවා කුමන හෝ හේතුවක් මත ණය ගැතියෙකුගෙන් ව්‍යාපාරයට සල්ලි දෙන්නේ යාළුවෝ නෙවෙයිනේ. අපි යාළුවෝ කියන්නේ මොනවාද? ණය ගැතියෝනේ. අපි බාණ්ඩ ණයට යාළුවට දුන්නාට පස්සේ එයාලගේ සල්ලි එන්න ඕනේ. මෙන්න බිස්නස් එක බිස්නස් ඕන කියමුකෝ. ඕන ඉන්නවා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? කස්ටමර්නේ අපේ. මේ මිනිහයාට අපි මොනවද දෙන්නේ? බඩුනේ. බාණ්ඩ කියලා හිතමුකෝ. මෙන්න පැක් කරලා දෙනවා. මෙහෙන් එන්න ඕනේ මොනවාද? මනීනේ. මනී. දැන් මේ සල්ලි ටික මෙයා බඩු දුන්නාට පස්සේ අපි හිතමුකෝ මෙයාට බඩු දුන්නේ මෙයාලගේ සල්ලි නැති හින්දානේ අපි ණයට දෙන්නේ. මාස 3ෙන් දෙන්නකෝ. මාස 3කින්. මේ මිනිස්සයා මාස 3කින් දෙන්නේ නැහැ. අවුරුද්දකින් දෙන්නේ නැහැ. අවුරුදු 2කමාරකින් දෙන්නේ නැහැ. ඔයා දැන් දන්නවා මූ දෙන්නේ නැහැ.
මේක අපි බොල්නයක් විදිහට කපා හරිනවා ණය ගැතිය. වත්කමක් විදිහට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ජීවිතේටම ඒ කියන්නේ කවදාකවත් කවමදාකවත් ආයේ ණය හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි අපි බොල්නය කියන්නේ. අර යාළුවෝ සතියෙන් දෙනවා කියලා සතිය ආය මාසෙන් දුන්නොත් එහෙම. එහෙම ඒවා නෙවෙයි. මේකත් මාස 3ෙන් දෙනවා කියලා මාස 6ෙන් දුන්නොත් එහෙම බොල්නයක් නෙවෙයි. අපි දන්නව නිශ්චිතවම හම්බෙන්නේ නැහැමයි. අන්න ඒවා තමයි අපි බොල්නය කියන්නේ. එහෙනම් බොල්නය මෙන්න මෙහෙමයි. මෙහෙම පැහැදිලි කරගමුකෝ බොල්නය. බොල්නය කියන්නේ මොකද්ද අපේ වියදමක් කරන්න දෙයක් නැහැ. අපෝ හම්බෙන්නේ නැහනේ. වියදමක් විදියට දානවා අපිට එන්න ඕන එකක් ආවේ නැහැ. ණය ගැතියෝ මොකද වෙන්නේ? ණය ගැතියෝ විදියට තියලා හරියන්නේ නැහැ. ණය ගැතියෝගෙන් අයින් කළා දානවා. ණය ගැතියෝ අඩුවීමක්. ඒ හේතුව නිසා මොකද වෙන්නේ? ණය ගැතියෝන්ගේ අඩුවීමක් නිසා බොල්නය කියන්නේ මොකද්ද? වියදමකුත් නිසා බොල්නය කියන්නේ වියදම් වැඩි වෙනවනේ. බොල්නය එන්න බොල්නය ගිනුම හර වෙනවා. ණය ගැතියෝ අඩු වෙනවා කියන්නේ ණය ගැතියෝ වැඩිවීමක් නම් අර ණය ගැතියෝ අඩු වෙනවා කියන්නේ බැර. ඇයි ඒ ණය ගැතියෙන් අයින් කළා දානවා. හොඳට මතක තියාගන්න. අපි බාණ්ඩ ණයට විකුණලා ඒ මිනිස්සේ අපිට සල්ලි දෙන්නේ නැත්තම් අනිවාර්යෙන් කවදාකවත් හම්බෙන්නේ නැත්තම් ඒ සල්ලි අපි ඒවට කියන බොල්නයක් කියලා. ඒක අපේ වියදමක් වෙනවා. ඒක ණය ගැතියන්ගෙන් අයින් කරන්න ඕනි. ඒ නිසා දිට්ඨසරහන කොහොමද දෙන්නේ? වියදමක් නම් බොල්නය වැඩිවීම අර ණය ගැතියෝ අඩු වෙන හින්දා ඒක බැර. ඔන්න අපි ගැළපිලි තුනක් කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ ඔය ගැළපිලි තුනේ වගේම ඊටත් වඩා වැඩියෙන් සලකා බැලිය යුතු ගැළපිල්ලක් තමයි ෂය කියන්නේ. කට්ටිය අමාරුයි කියලා හිතනවා. මම ඔයාලට සරලව ටියුට් එකෙන් නිබන්ධනයෙන් ඒ විස්තර දාලා පැහැදිලි කිරීම මෙතන වීඩියෝ එකෙන් දෙන්නම් සුපිරියට. යන් අපි ෂෙයා වීම කොහොමද වෙන්නේ බලන්න.